Hello, good morning ළමයි. වෙලාව පෙන්න. වෙලාව ඇවිල්ලා උදේ 9:27යි. මම තාම දොයි. හරිද? අද ඇවිල්ලා අද වෙසක්. sorry. මට හරි නිදිමත ළමයි ඊයේ මේ ටිකක් පරක් වුණා නිදාගත්තා. ඉතින් මට නිවාඩු දවස් වැඩියි. ඉතින් මං ගන්නෙත් නැති කෙනෙක් නැති ළමයෙක් හින්දා අද චුට්ටක් පරක් වෙනකන් නිදාගත්තා. මේ ඉතින් මම සාමාන්‍යයෙන් වෙනදට නම් වැඩට යද්දී කැම්පස් යද්දී වගේ නැගිටින්නේ උදේ පාන්දර මේ 7ට හෝ 6ට කැම්පස් යද්දී 5ට එහෙම තමයි නැගිටින්නේ. අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ මෙම නිවසුම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට කටයුතු කරන බව. ඕක තමයි එළියේ තත්ත්වේ. මේ පේනවනේ බල්බ් වලුත් දාලා රෑට පෙන්නන්නම් ඔයාලට. මේ වෙසක් කූඩුත් අදලා තියෙන්නේ. පාන්සලටද දාන්සලටද කෝලින් වාහන කොට කඩේ ළඟට කෝලින් ඒක තමයි කියන්නේ ඉතින් හරිද නෙමෙයි ඉන්නේ අද වීඩියෝ එක ගත්තා වුණා ලැජ්ජා අම්මා මට සිරිනවා මේකට ගියොත් නම් කෙලවෙනවා කඩේ ගාවින්ද ගන්න කෝලින් නම් ආර ඉන්න ඔබගේ මවුතුන් දැන් ගියයි අන්න කියන්නේ මොනවද මොකද අද වෙසක් දවසේ හිතෙන්නේ ඇත්තටම සතුටුයි කණ්ඩ නැගින්නේ හරිම සතුටුයි එනවනේ පොඩි අවුරුද්දට එකපාරයි එන්නේ ඔව් නෝකයි පාස් ඒ අස්සේ මඤ්ඤොක්කා ගස් දැක්කම පිස්සු හැදෙන අපේ අම්මා නෑ ජපන් බටු කොරේට කඩයි යන්න ඕනේ මේ බලන්න හරි හොඳයි ලස්සනයි සන්තෝෂයි ගහක් පේන්න බැරි අපේ අම්මා ගුණාත්මක භාවයේ උස්සන් යන්න එපා ඔය කොහෙන් හරි තියන්න දාම්සලට අරන් යන්න එපා ඔක හරි නෑනේ මිනිස්සුන්ට මැල්ලුම් කන්න කියලා හිතයි ඊට පස්සේ මැල්ලුම් කන්න මට සහයෝගයක් දෙන්න මගේ බ්ලොග් එක ලස්සන කරගන්න මොනවා හරි වගේ අදහස් ප්‍රකාශ කරන්න දීර්ඝ කොළ පිළිබඳව දීර්ඝ හැඳින්වීමක් මේක තමයි කෝප කොළ කෝලින් වල හිටියේ නෑ ගයිස් සාහාපුරා කියලා අපේ අයියා දන්සලේ සමාජික හින්දා වත් හම්බුණා මම දැන් ඒකත් අරන් ෂේප් ගෙදර යනවා ගෙදර ගිහලා කන්න තමයි බලාපොරොත්තු ආදරේ දෙන්නා
Dansal ice cream. මම දෙන්න කිය හරිද? මේ දෙක අනේ පොලිමනේ නාගේ. මේ පොඩ්ඩයි ඒක යනවා ඉක්මනට. අම්මඩයි ගන්නතර අරයා අම්මඩයි තවත්තට. ඒකට තුන ගන්න. එතකොට තුනොත් දෙක දෙක ගන්න. තුන නම් දෙන්න නැත්නම් දෙකක් දුන්නට. ඒක තමයි. හරි දෙක දෙක ගන්නකො. වාහනේ හේතුන දෙකයි. එච්චර දෙයිදානේ? හරි ගාන්ට. 8ක් ඉන්නව යන්නේ කි. දෙක දෙක ගත්තා හරි. අපි යමුකෝ පැත්තට යමු. යා. ඉතාලම සාර්ථක ලෙස අයිස්ක්‍රීම් එකක් ගත්තා. හරිම සන්තෝෂයි. දෙවෙනි එකට ෂොට් එක දෙන්නයි යන්නේ. ඊට පස්සේ කොහොමින් කොහොමාරි යන ගමන් ඉන්න අතරේ අපිට හම්බුණා අස්කිරියේ තොරණ ගාව තිබ්බ අයිස්ක්‍රීම් දවසල. අපි එතනිනුත් නවත්තලා අයිස්ක්‍රීම් කන්න තමයි මේ යන්නේ. ඇත්තටම මේ එතනින් එකපාරකට වඩා අයිස්ක්‍රීම් කෑවා අපි. මේ සරින් සැරේ පොලිමට ඇවිල්ලා පොලිමේ ඉන්න අයටත් වද දීලා ඉතින් ගත්තා. ඇයි දන්නේ මං එහෙම ගත්ත. ඉතින් එහෙම කන්නේත් නෑ ලොකුවට අයිස්ක්‍රීම් ඒ වුණාට කෑවා. අපි දැන් ඉන්නේ මං හිතන්නේ මට බෝඩ් එකක්වත් පේන්නේ නැහැ ළමයි මේ මල්වත් හන්දියේ අස්කිරිය. හරිද? අපි දැන් අයිස්ක්‍රීම් කාලා මේ යන ගමන් ඉන්නේ වම් පහට තව චාරුවෙක් ඉන්නවා ගන්න. එයාව ගන්න යන ගමන් ඉන්නේ. ඉතා සාර්ථක ලෙස තවත් අයිස්ක්‍රීම් දාන්සලක් සෙට් වුණා. ඈ? ගෙදර හදලා වගේ නේ. ඒක තමයි අමුතු මේ එකක් තියෙන්නේ කියලා. එකක් දෙන්නකො. අම්මට දුන්නද? ඉතින් ඔයාට මොනවද හිතෙන්නේ අද දවස ගැන? කියන්නකෝ. කියන්න නිකන් ඔයාට කියන්න මූණ පේන්නේ නැහැ. ඇත්තටම සතුටුයි. සතුටුයිද? ඒ තියෙන අවු පන්සල ලස්සනයි. අනේ ඔයා උරුම කරන්න එපා එකපාරට අහන්න එපා. දැන් මූණ පෙවුනනේ මගේ. පෙවුන්නේ නැහැ මූණ පෙවුන්නේ නැහැ. මූණ පේන්න නැති වෙන්න වැඩේ කරලා දෙන්න. ඒ පන්සලට ඇතුල් වෙන්න තැනක් නැද්ද? කියන්නේ හැමෝටම රත්තරන්ට එන්න කියලා. අනේ මම සිග්නල් නැති වෙන්නේ. අපි ෆොටෝ ටික මේ තියෙන්නේ ගත්තද? එන්න ඕන පන්සලක් නේ. ඔව් හැමෝම එන්න ඕන ලස්සන පන්සලක්. සිත දැහැමි සිතින් ඇවිල්ලා මෙතන බුදුන් අදලා යන්න පුළුවන් ඔයාලට. යන්න පල්ලයට යන්න අයිස්ක්‍රීම් තියෙනවා, වීවා තියෙනවා. වීවා තියෙනවලු ළමයි අයිස්ක්‍රීමුත් තියෙනවලු. මේ බලන්න හරිම ලස්සන පන්සලක්. මාලිගාවක් වගේ. අර හඳ හඳක් තියෙනවා. ඇත්තටම ගොඩක් ලස්සනයි. මං මහමෙවුනාව කියලා තව පොල්ගහවෙල මහමෙවුනාව පන්සලක් තියෙනවා. එතනට පස්සේ දැකපු ලස්සනම තැනක්. ඇත්තටම ලස්සනයි. මේක ගැට ගහලා නැහැ. ඇක්ස් දීපන්. මේ එන්න බෝල් එකේ කට්ටියවත් එක්කන් අපි යන් අයිස්ක්‍රීම් කන්න. මට නම් එපා නංගියා. එපා. ගන්ධ ඉස්රියෝක කියන්න.
කන්න පුළුවන් දොච්චරට කටක් ඒක දෙන්නේ. අනේ මට ඕක ඕනේ. මේ ඉන්නේ අයිස්ක්‍රීම් පෙරේ. ඔන්න එන්න තඩි අයිස්ක්‍රීම් දෙයක් අරගෙන මේ මගේ මුණ පේනවද බලන්න. මුණ පේන්නේ මුණ පේන්නේ අන්න එපා ළමයි මේ පේනවනේ අයිස්ක්‍රීම් එකේ සයිස් එක මේ වගේ බලන්න අපි කන අයිස්ක්‍රීම් මේ වගේ ඒවා කන්න ඕන නම් අනිවාර්යෙන් එන්න ඕනේ කොහෙටද ඉස්සරි රතු පාට මේ ආකාරයෙන් තමයි පන්සල දිස් වෙන්නේ. මේ තියෙන්නේ උඩ. මෙතන පුස්තකාලෙකුත් තියෙනවා. මේ තියෙන්නේ පුස්තකාලයක්. හරිම ලස්සනයි. ඇතුළට නම් ගියේ නෑ. කැන්ටිමක් කිව්වේ මම. ඕ ඊ ආ ඕ ඊ ආ ඕ ඊ ආ මේ වගේ දෙයක් තමයි මෙතන දැන් දිස් වෙන්නේ. හරිම සෝටි. A few moments later. ඕ ඊ ආ ඕ ඊ ආ මෑණියන් ආර්.කේ මාලනී මෑණියන් සහ සහෝදරිය වන සාන්තිලතා සුරවීර සහෝදරිය ඇතුළේ හැමදෙනා නමින් අනන්ත සසර පුරාවට මේ පරිලෝකීය වූ සියලුම ඥාති වර්ගයා මේ පින දැක බලා සතුටු සිටින නමෝදන වෙත්වා ඒ සියලු ඥාති ඒ වගේම ආර්.කේ මාලනී මෑණියන් බෙල්ල කැඩුණා මම. සහෝදරිය ඇතුළු ඇති ඇති. මේකේ උඩටම යන්න හදලා කියන්නේ මේ හිතන්නකෝ මේ උඩ ගිහිල්ලා හැමදාම පත්තු කරන ඇතිනේ. ඕ මේ මෙච්චර උඩට නගිනවා ඇති නේද කට්ටිය. හරිම ලස්සනයි මම කවදාවත් මේ විදිහට තියලා දෙනවා දැකලා නැහැ. ඒ පැත්තට දෙන්න. අනේ දැන් ඉතින් ආපු එකේ යන්න. කමක් නැහැ. පව් සිද්ධ වෙයිද දන්නේ නැහැ. පව් සිද්ධ වෙයිද එතකොට? නෑ එහෙම එකක් නෑ. ඉතින් සාමාන්‍ය නර්තනයක් නෙමෙයි. ඔය ගන්නකො මෙතන. අපි මේ පැත්තටත් ගිහින් එමු ආයේ. මේ තියෙන්නේ පන්සල තියෙන විදිහ අලුතෙන් හදාගෙන යන පන්සලක් තාම. මේ විදිහට තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. අර තියෙන්නේ හොඳ ඔව් ඉතින් වීඩියෝ කරන්න ඕනේ. හොල්මන් මන්දිරයකට මේ ඇහුණාද? චූටි නන්ද? අර මල් ටික පූජා කරලා එන්න. අර දෙන්නටත් එක එක දෙන්න. ඒ දෙන්න පූජා ආවා කිව්වා. ආයේ කනවා පුදුම අයිස්ක්‍රීම් කෑමක් තමයි ඒක. කාලා එන්නකෝ ඒ දෙන්න ඉතුරු කරන්න. මට දෙන්න. යාපුවට දාන්න එපා ඉතින්. අරකට දාන්න. යා. අපි දැන් එළියට යන්නයි යන්නේ. අපි දැන් මේ අපේ වාහනේ තියෙන තැනට යන ගමන් ඉන්නේ. පේන්නේ නැහැ ළමයි කරවලේ අතන මේ ඉඳලා. පන්සල ඇත්තටම හොඳ තැනක්. ඇත්තටම ලස්සනයි. ඔයාලත් එන්න. ඔයාලත් එන්න. මේ බලන අයට මොකක් හරි දෙයක් කියන්න. හොඳයි ඒක හැබැයි. මෙහෙම ඇත්තටම හොඳ පන්සලක් හැමෝම එන්න.
මම කියන්නේ මේ පන්සලට නෑ පොල් ගහ වෙලා එකටත් ගිහිල්ලා එන්න ඕන. ඔව් පොල් ගහවෙල මහ මේනාවට. මෙවුනාව කියන්නේ මහ මේනා අසපුව. හරිම ලස්සන තැනක් මාලිගාවක් ඇත්තටම වගේ. ඒකට යනකොට මොකද්ද අපි දැක්කේ අසපුවකට යන පාරක්. ඇත්තටම අපි යන්න බැරි වුණා. ඔව් ඒ භාවනා අසපුව. භාවනා අසපුව. එතෙන්ටත් යන්න අනිවාර්යෙන් අපිත් යනවා දවසක. වීඩියෝ එකක් ඒකේ තරන් එන්නම්. සරසරවත් මේ එහෙම ලොකුවට වාව් එකක් මට හිතෙන්නේ එහෙම ලොකු වාව් එකක් නෑ. ජීවිතෙන් නවතින්න මේ පාරකද යන්නේ? හිතේ තියලා ඔබ කොතැන සිටියා රන්තු ගැහෙන රැනේ කලිගමක් දැනුණා දුටු හිනේ නුඹ එන දුරක ඉඳන් නුඹ ඇවිත් හිත ළඟට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාද ආයෙමත් නාලෙන් කොතනින්ද කෝච්චියක් යන්නේ? මෙතන යන්නේ. මෙතන? ඕන කෝච්චි වීඩියෝ කරන්නේ. කෝච්චිය දැකලා නැතිව බලාගන්න කියන්නේ. එතන කෝච්චි දුවන්නේ. මෙතන යන කෝච්චිය මේ ළඟට රේල් පාර තියෙන්නේ. කොහොමද එහෙම එකක් පේන්නේ? එනවා. ඉතින් ඉසුරි සතුටුයිද අද දවසක යනවාට? කියන්නකො ඉතින් මොකද උනේ යාළුවට? යාළුවට බොරු කියලා ආවනේ. දෙන්නම යාළුවන්ට බොරු කියලා ආවනේ. ඔහොමද යාළුවෝ? ඇත්ත යාළුවෝ ඔහොමද කරන්නේ? එහෙමයි අපි යාළුවට කිව්වා. ආවට පස්සේ කියන එක යාළුකමක් නෙමෙයි. යාව එවන්නේ නැහැ කොහොමද ගෙදරින්. දන්න කවුරු හරි හොල්මන් දන්න කවුරු ඉන්නවනේ හොල්මන් මන්දිරෙත් මේ කතාව සම්පූර්ණයෙන් හොල්මන් මන්දිරෙකට ගිහලා පස්සේ නෑ ඊ නැත්තම් දිලි කතා ඉවර කරනවා. කතා ඉවර කරනවා. ඊ නැත්තම් මොකද්ද? මේ අහනවා කොමෙන්ට් එක අහනවා ඉසුරි පුරුෂ ශක්තිය අරන් අහන්න අක්කේ බාතුයි අම්බයි දෙල්ල මේ මොනවද දෙල්ල මඤ්ඤු කරනවද මැල්ලම කරනවද පරිප්පුයි මස් දාපු හොද්දක් thank you දාපු හොද්දක් කෑලි දාලා පේන්න පීනන්න ඕනේ හොයන්න දාලා කෑලි හොඳ රිවිව් එකක් දුන්නා හොඳ ෆුඩ් රිවිව් එකක් Katoy. අම්බයි Paripuy. Manyok. ඇයි අරක දෙල් සම්බෝලයක් Nah, manyok manyok ඔය. ඉතින් ළමයි අර විදිහට තමයි අපේ පළවෙනි දවස ගෙවුනේ. මේ තමා දෙවැනි දවස පහවදා.
දැන් නම් වෙලාව මං හිතන්නේ 11:00ට වගේ. අපිට උදෙන්ම අපි ගියේ මේ දවසලක් තිබ්බ අපේ මේ ජනිත් අයියලගේ දන්සල. ඉතින් හැම සැරේ මේක තියෙනවා. මේ පාරත් අපි ආවා එන්නේ දන්සලට. අවුලක් නෑ. ඉතින් ওই විදිහට තමයි ගෙවුනේ ඉතින්. හිතෙන්නේ කාලා දීලා අද යනවද රැයට කොයි හරි ඇවිදින්න? ඊට පස්සේ එහෙම ඇවිල්ලා කාලා ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ආයෙ ලෑස්ති වුණා පොඩි රවුමක් ගහන්න යන්න. මේ වෙද්දි නම් වෙලාව 12ට වගේ. ඉතින් අපේ නංගි තමයි ඔය එහා පැත්තේ ඉන්නේ. නංගි මායේ අපේ ලොකු අයියයි අපි කට්ටිය තමයි ගියේ. ලොකු අයියගේ අක්කත් ආවා. ඉතින් හරිද? අක්කා කැමති නෑ අනේ යා ලැජ්ජයි වීඩියෝ වලට. ඒ හින්දා අක්කව දැම්මේ නෑ. ඊට පස්සේ අපි මැප් එකක් දාගෙන මේ යනවා ලස්සන පස්සලක් බලන්න. ටිකක් දුර පැත්තක්. පැයක් වගේ යන පැත්තක්. ඉතින් අපි යන්න ඕන මෙන්න මිතින් පටන් ගත්ත අපේ කෑම බීම. කන බොන එක තමයි ගොඩක්ම තියෙන්නේ. ඉතින් දවසලුත් හම්බුණා මගදී ගොඩක්. ওই විදිහට තමයි අපි ගමනේ යන්න ගත්තේ. හරිම ෂෝක් ඉතින්. මම කලින් පාරවල් වල මෙච්චර එළියට බහැලා එහෙම ඇවිදලා නැහැ ඇත්තටම. මෙච්චර ගොඩක් ට්‍රැවල් කරලා නැහැ වෙසක් එකට. මම සාමාන්‍යයෙන් ගෙදරින් එළියටවත් බහින්නේ නැති ළමෙක්. ඒ හින්දා මේ පාර වෙනසකටත් එක්ක මං එළියට ආවා. ඉතින් මට නිකන් මැජික් වගේ. හරිද? මේ මැජික් ඇත්තට මැජික් එකක් වගේ නිකන් මේ මම එළියට බහින්නේ නැති ළමයානේ ඉතින්. ඒ හින්දා හරිම ලස්සන පැත්තකට තමයි කොහොම හරි අපි ගියේ. බෝල බනිස් කණ්ඩ යන්නේ. කොහොම හරි ඔන්න ඔය වෙලාවේ හරියටම ලොකු හම්බෙකින් වගේ අපේ අයියව එක්කවයි අපිට හම්බුණා. ඒක එහෙන හම්බෙකින් වගේ උනේ. ඒ කියන්නේ එයාලා වෙසක් බලන්න ගියා දවල්ම. ඒ අද්දි ඉතින් එයාලා කොහොම හරි පහරක ගිහිල්ලා අපි දන්නෙත් නැහැ. එයාලව ඉතින් හම්බුණා වෑන් එක යන ගමන් ඉතින්. අන්තිමට ඉතින් කතාව කරලා ඉතින් ඊට පස්සේ අපි පිටත් වුණා එන්න. අපි ආයේ හරෝගෙන එයාලවත් එක්කන් යන්න වෙලේ හැදුවේ කොහොම හරි. ඉතින් එයාලා ගිහිල්ලා එන ගමන් එයාලටත් මහන්සි කිව්ව හින්දා ඉතින් එයාලව තියලා අපි යන්න පිටත් වුණා. ඔබ තමයි ඉතින් ඒක උනේ. කොහොම හරි පැය ගාණක් එක දිගට අපි ආපුත් හින්දා අපි ඊට පස්සේ චුට්ට වාහනේ නවත්තලා පොඩ්ඩක් වටේ පිටේ ඇවිදලා වීඩියෝස් අරගෙන ෆොටෝස් අරගෙන චුට්ටක් ඇඟත් රිලැක්ස් වෙනකන් හිටියා. දුර කතර ගෙවාගෙන අපි ආවා අපි ලස්සන පන්සලකට. හරිම ලස්සනයි. ඉතින් ගමන් මහන්සියක් කොහෙන් ගියාද මන්ද ඉතින් පන්සල දැක්කට පස්සේ. අද දලදා මාලිකාවේ වගේ.
මේ පන්සලනේ මෙච්චරද තියෙන්නේ? ඇති. උඩ බෝධිය උඩනේ තියෙන්නේ. මේ වගේ උඩක බෝධියක් තියෙනවා දැක්කම. ෂා උඩට ගියාම view එක කුරුල්ලොන්ගේ සද්ද. උඩට ආපුවම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි ලස්සනයි නේ. මම පළවෙනි පාට මේ උඩක මේ විදියට ඔව් නැගිටින්නේ නේ. එන්න බලන්න. මං චුට්ටක් ඉස්සරහට යනවා. අපි ආවයි කියපු පන්සල මේක නෙමෙයිලු. නෑ මං කියන්නේ අපි හොයන් ආපු පන්සලක් තිබ්බා. වහරක තමයි මේ පන්සල තියෙන්නේ. ආරණ්‍ය සේනාසනයක්. ඒ උනාට ඒ පන්සල මේක නෙමෙයි කියලා, ඒ කියන්නේ ගල්ලෙනක් වගේ තියනවලු. මෙහෙ නම් ගල්ලෙනක් නැහැ. ආන්ටි කෙනෙක්ගෙන් ඇහුවාම එයා කිව්වේ මෙතන නෙමෙයි ඒ තැන කියලා. ඒ වුණාට මෙතන ගහලා තියෙනවා මේ වහරක මේ බෞද්ධ විහාරය කියලා. බලමු ඉස්සරහ බෝඩ් එකේ කොතනද ගහලා තියෙන්නේ කියලා. එන්න පාර ධාතු මන්දිරයකුත් තියෙනවා එතන. එන්නකෝ බලන්න. අර තියෙන්නේ වහරක අරියතික බෞද්ධ විහාරය. මේ බලන්නක ලස්සනයි, වතුරක් යනවා. ආයේ වික්කේ ස්ටේජ් එක බන්දලද යන්නේ ආඩු වෙස් කට් කරනවා. उन्होंने रोटी कढ़ाई अड़ी ඕන ඉතින් දවසම ඇවිදලා රෑ 7:00ට විතර මට කෝල් එකක් ආවා අම්මලාගෙන්. අම්මලා ඉන්නේ කිරිති විට හන්දිය කියලා එතනින්. එහලත් එක්ක චූටි ගමනක් තියෙනවා යන්න එන්න කියලා. කොහොම හරි ඒ චූටි ගමන නැවතුනේ ළමයි කොළඹින්. එයාලා වෙසක් බලන්න කොළඹ යන ගමන් හිටියේ. මමත් ඉතින් අර උදේ ඉඳන් ට්‍රැවල් කරලා රෑත් එයාලත් එක්ක එතනින්ම කිරිඳිවිටින් නැග්ගා කොළඹ යන්න එයාලත් එක්ක වෑන් එකට. හරිද? ඊට පස්සේ ඔන්න ඔහොම තමයි අපි යන්නේ.
ඔන්න ඔය වෙලාවේ වීඩියෝ කෑල්ලක් දාගත්තට මම හොඳට නිදාගත්ත ළමයි. මොකද මං හෙන මහන්සියෙන් හිටියේ මට නිින්ද ගියා. ආයෙ හැරෙනකොට හරියටම අපි හිටියේ කොළඹ. කොහොම හරි මම සෑහෙන වෙලා නිදාගත්ත මට මතකත් නෑ. මං හැරෙද්දි කොළඹ හිටියා කියන එක විතරයි මට මතක. කෑවා කාලා දැම්මේ යන ගමන් ඉන්නේ. දැන් මේ යනවා අපි වාහනේට. යනවා කොහෙද දන්නේ? ඉතින් අපි පොඩි නයිට් වෝක් එකක් දානවා මේ පැත්තේ. කිසි අයිතියක් නැහැ. මේ බලන්න තියෙනවා කරන්නේ එහෙම කියලා කියනවා. ඉතින් නම් පොඩ්ඩක් පිටිවිලා මොකද වෙන්නේ කියලා බලමු. අද හරියම ඉතින් කලබලයි කරම්බෝ. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය ඉන්න සද්දෙත් වැඩි. සාමාන්‍යයෙන් මම ආස ළමෙක් නෙමෙයි. මම එළිය ඇවිදින්න ගොඩක් අර සද්ද බද්ද තියෙද්දි මේ කියන්නේ ගොඩක් සද්ද බද්ද තියෙද්දි එහෙම එළිය ඇවිදින්න මම ආස ළමෙක් නෙමෙයි. ආස ළමෙක් නෙමෙයි. මේ ඒ වුණාට මට එන්න උනාද මම මෙයාලත් එක්ක ජොයින් උනේ මේ නංගිලාගේ රයිඩ් එකෙන් ඊට පස්සේ කොහොම හරි මෙතන ආවා. කොමාරි එතනින් එහාට යද්දී ඇවිදගෙන පන්සල්වලටත් අපි ගියා. ගිහිල්ලා ලස්සන මියුසියම් එකක් තිබ්බා. මේ තියෙන එතන තමයි ගොඩක් අවුරුදු ගාණක් පැරණ කියන්නේ පරණ ගොඩාක් දේවල් තිබ්බා මෙතන. හරිම ලස්සනයි. මම මෙතන ගොඩක් වීඩියෝ ක්ලිප්ස් ගත්තා. මට ඒක දාන්නම හිතුණා. මොකද මං හරි ආසයි මියුසියම් වලට යන්න. ඒ හින්දා ඔයාලත් බලන්නකෝ. ඒක හරි ලස්සන දේවල් ගොඩක් තිබ්බා. අපි දැකලවත් නැති දේවලුත් තිබ්බා. හරිම ලස්සන කූඩු ගොඩාක් තිබ්බා. ගොඩක් ලස්සනයි. මම ෆොටෝස් ටිකක් ගත්තා. මම ඒ ටිකත් ඔයාලට බලන්න දාන්නම්. මේ ඇත්තටම ලස්සනයි ගොඩක්. මම අර වෙසක් කාලේට සාමාන්‍යයෙන් එළියට බහින ළමයෙකුත් නෙමෙයිනේ. ඉඳලා මේ බැස්සේ එළියට ළමයි. ඒත් අර ලස්සන ගොඩාක් දේවල් එක්ස්පීරියන්ස් කරන්නත් මේ පාර හම්බුන හින්දා මට ගොඩක් සතුටුයි. මේ වීඩියෝ එක ඉතින් එඩිට් කරන වෙලාවේ මම මේ වීඩියෝස් ආයි බලනකොට මට ගොඩක් සතුටුයි. මොකද මට ගොඩාක් මෙමරීස් මේ පාර වෙසක් එකට එකතු වුණා. ඉතින් මම හැම වෙලේම මේ විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මොකද මට ලැබිලා තියෙන ජීවිතය ෆුල් එන්ජොයි සහ සතුටු වෙනවා. මම ගොඩක් ආදරෙයි ඒ වගේම මගේ ජීවිතේට. ඉතින් මට ගොඩක් සතුටුයි. ඉතින් ඔයාලත් ජීවත් වෙන හැම වෙලාවකම ස්තුතිවන්ත වෙන්න හැම දෙයකටම. අඩුම ගාන ඔයාලා හුස්ම ගන්න වෙලාවට පවා ස්තුතිවන්ත වෙන්න එච්චරයි ඕනේ.
හරි ගොඩාක් ට්‍රැවල් කරලා දවසම ඇවිදලා ලස්සන දේවල් ගොඩක් බලලා එන්ජොයි කරලා අපි ගෙදර එද්දී පාන්දර 4ත් පහුවෙලා ළමයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ගෙදර ආවේ එන්න පිටත් උනේ. ඉතින් thank you so much මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම ආයි ලස්සන vlog එකකින් හම්බෙමු.
කොහොම හරි හරියටම පාන්දර 4-5 වුණා ගෙදරට යද්දී. ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ දවස් දෙකක වෙසක් vlog එක ඉවර වුණේ. ඉතින් ඒක බලපුව enjoy කරපු හැමෝටම ගොඩාක් thank you. මේ වගේම ලස්සන vlog එකකින් අපි ඉක්මනට හම්බෙමු.